ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා Life with Shashi මගේ channel එකට ඔයාලා හැමෝම. අද මම හදන්නේ මගේ මාසෙටම හරියන 3-5 ටික හදාගන්න. මේ දවස් ටිකේම නොසෑහෙන්න අවුව තිබ්බ නිසා මේකට අවශ්‍ය අඩුම කුඩුම ටික හරිම පහසුවෙන් වේල ගන්න මට පුළුවන් වුණා. ඉතින් මං අද හදන්නේ ඒ ටික හරියට හරි ගස්සගෙන මගේ 3-5 ටික කොටා ගන්න. මුලින්ම කොත්තමල්ලි ග්‍රෑම් 500ක් මේ විදිහට තාච්චියට දාලා බැද ගන්නවා ටිකක් සුවඳ එනකල්. ඒ ටික සුවඳට බැදීගෙන එනකොට ඒකට එකතු කරනවා සූදුරු ග්‍රෑම් 200ක්. සූදුරු ග්‍රෑම් 200ත් එකතු කරලා හොඳට ඒක කලවම් කරගෙන ඊට පස්සේ මම ඒකට එකතු කරන්නේ මාදුරු ග්‍රෑම් 150ක්. මේ විදිහට මාදුරු ග්‍රෑම් 150 එකතු කරගෙන මම ඒ ටික ඔක්කොම ටිකක් සුවඳ එනකල් බැද ගන්න තමයි හදන්නේ. ඒ ටික චුට්ටක් බැදීගෙන එනකොට ඒකට මම එකතු කරන්නේ රතු හාල් ග්‍රෑම් 100ක්. රතු කැකුළු හාල් ග්‍රෑම් 100ක් මේ විදිහට මම එකතු කරගෙන ටිකක් බැද ගන්නවා. මේ විදිහට හදාගන්න 3-5 එක ඇත්තටම මට මාස 3කට විතර සෑහෙන්න ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒක නිසා චුට්ටක් මහන්සි වෙලා මේ වැඩේ කරගත්ත කියලා මට ලාභයක් නිසා කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. ඉතින් මං හරිම ආසාවෙන් මේ වැඩ ටික කරගන්නවා. මොකද ඒක මාස්පතා කරන්න තියෙන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ආයිමත් මාස 3කින් මේ ටික කරන්න වෙන්නේ. ඔන්න මං ඊළඟට මේකට එකතු කරගත්ත කඩල පරිප්පු 150කුත් මුං ඇට ග්‍රෑම් 50කුත්. මේ හැමදේම හොඳට හොදලා අවුවේ වේලලා තමයි මම පාවිච්චි කරන්න අරන් තියෙන්නේ. ඒකටම එකතු කරගත්තා අබ ග්‍රෑම් 15ක්. එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරන ගමන් කුරුඳු පොතු ග්‍රෑම් 10ක විතර කෑල්ලක් පොඩියට කඩලා එකතු කරගත්තා. ගම්මිරිස් ග්‍රෑම් 20කුත් මේකටම එකතු කරගත්තා. ඊට පස්සේ හොදලා වේලගත්ත මිරිස් කරල් 20ක් විතරත් මම මේකට එකතු කරගත්තා. ඒකටම ගෙනාපු සාදික්ක ගෙඩියකුත් එකතු කරගත්තා. සාදික්ක වගේම එනසාල් ඇට 20ක් විතර ඊළඟට කරාඹු නැටි 20ක් විතර මම මේකට එකතු කරගන්නවා. තව මම මේකට එකතු කරගන්නවා වසා වාසි කෑලි 3ක් විතර. හැබැයි 3ට වැඩියෙන් නම් එකතු කරගන්න හොඳ නැහැ. 3ක් විතර හොඳටම ප්‍රමාණවත්. ඒ ඔක්කොම ටික එකතු කරලා මේ විදිහට හොඳට බැද ගන්නවා. තව මේකට රම්පේ කොළ 4-5කුත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මට මේකට දාගන්න බැරි වෙච්ච දේවල් 3-4කුත් තියෙනවා. මං ඒක ඕගලන්ට කියන්නම්. උඳු ඇට ග්‍රෑම් 30කුයි උළුහාල් ග්‍රෑම් 20කුයි මේකටම දාලා හොඳට බැද ගන්න ඕනේ. හැබැයි මට අද උඳු ඇටයි උළුහාලුයි මේකට එකතු කරන්න බැරි වුණා. තව මම මේකට එකතු කරගත්ත කළුදුරු. කළුදුරු ග්‍රෑම් 50ක්. කළුදුරු කියන්නේ ඉතින් ඉතාමත් වටිනාම ඖෂධීය ගුණයක් තියෙන ඖෂධයක් නේ. ඊළඟට මම මේකට ඕගොල්ලෝ නොදන්න දෙයක් එකතු කරනවා සුදු ලූණු පොතු. සුදු ලූණු පොතු එකතු කරන්නේ ඇයිද කියලා ඔයාලා බලයි. ඇත්තටම මේකේ සුදු ලූණු එකේ පිට පොත්ත අයින් කරලා ඇතුලේ පොත්ත තමයි පිරිසිදු කරලා මේ විදිහට මම අරගෙන තියෙන්නේ. සුදු ලූණු පොතු දැම්මහම හරිම සුවඳයි. ඊට පස්සේ මම මේකට කරපිංචා මිටියකුත් එකතු කරගන්නවා. හොඳට හොදලා මද පවනේ වේලලා ගත්ත කරපිංචා මිටියක් මම මේකට එකතු කරගන්නවා. මේ ඔක්කොම ටික හොඳට සුවඳ එනකල් බැද ගන්න ඕනේ. අපි හදන්නේ අමු 3-5 එකක්නේ.
ඒක නිසා ගොඩාක් බැද ගන්නෙත් නෑ කළු වෙන්න. ඒ ටික බැදගෙන ඉවර වුණාට පස්සේ ගාගත්තු පොල් ග්‍රෑම් 100ක් ඒකට එකතු කරගන්නවා බැදලා. ඊට පස්සේ මම මේ ටික මෝලට දීලා කොටා ගන්න තමයි මේ ගිහින් තියෙන්නේ. මෝලට දීලා මේ ටික කොටා ගත්තාම මෙතන 3-5 කිලෝ 1යි කිලෝග්‍රෑම් එකකුත් ග්‍රෑම් 400ක් විතර මට කොටා ගන්න ලැබුණා. ඉතින් ඒ ටික මට මාස 3කට වගේ ප්‍රමාණවත් වෙනවා. එතකල් මට 3-5 කඩෙන් ගන්න ඕනි නැහැ. මේ බලන්නකො මම කොටාගෙන ආව 3-5 ටික. මෙහෙම 3-5 ටික කොටාගෙන ඇවිල්ලා මේකටම අපි අරගෙන ආපු කහ කුඩු ග්‍රෑම් 100 එකතු කරලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මේක ඇත්තටම හරිම සුවඳයි. කඩෙන් ගෙන 3-5 එක වගේ නෙමෙයි. මේක ලොකු සුවඳක් තියෙනවා. ඒ වගේම මේක කෑම වලට දැම්මහම ලොකු රසයකුත් තියෙනවා කෑමවල. ලොකු වෙනසක් තියෙනවා ඇත්තටම. මේ බලන්නකො මේකේ පාටත් හරිම ලස්සන පාටක් තියෙන්නේ. මේ තියෙන්නේ මං කඩෙන් ගෙන ආපු 3-5. අර බලන්නකො මං කොටාගත්ත 3-5 එකේ ලස්සන. මේ කඩේ ගෙන ආපු 3-5 හරිම ලා පාටයි. මේ තියෙන්නේ මගේ 3-5 එක. ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි මේ වගේ වැඩක් කරනකොට. ඒත් එකම මම කෑලි මිරිස් ටිකයි මිරිස් කුඩු ටිකයි මේ මිරිස් කරල් ටිකයි කොටා ගත්තා. මිරිස් කරල් කිලෝග්‍රෑම් එකකුත් ග්‍රෑම් 500කින් මිරිස් කුඩුයි මිරිස් කෑලි දෙකම මම කොටාගෙන මගේ 3-5 ටික ඔක්කොම හදාගත්තා. හදාගෙන මේ විදිහට බෝතල් කරන්න තමයි යන්නේ. බෝතල් වලට දාලා හොඳට හුලං වදින්නේ නැති වෙන්න හොඳට වහලා පරිස්සමට අරන් තියා ගන්න ඕනේ. ඉතින් මේවා හදුවා වගේ නෙමෙයි. පරිස්සමට අරන් තියා ගන්නත් එපයි. මොකද නැත්නම් ලොකු ප්‍රමාණයක් තියෙන නිසා පුස් කෑවොත් එහෙම අපිට අහක දාන්න වෙනවනේ මේවා. ඔන්න ඉතින් මගේ 3-5 ටික නම් හරි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තව දවසක හමු වෙමු.